ආසින් වැස්ස වෙනුවට ගිනි බෝල පතිත වන බුදුගසන් වරුසාවක පෙරනිමිතිද මේ. දහම තුළ එදා දේශනා කළා කාලයක් එනවා මිනිස්සුන්ගේ සිත් අතිශයින්ම දූෂණය වෙලා ගහකොළ විනාශ වෙලා ආසින් ප්‍රසිදිය වෙනුවට ගිනියම් ආයුධ සහ ගිනි බෝල පතිත වන යුගයක් ගැන. මිනිස්සු එකිනෙකා හඳුනා ගන්න බැරුව තමන්ගේම සෙවණැල්ලට පවා බයෙන් සටන් වදින ඒ මහා විනාශය මුරුගසන් වරුසාව ලෙසයි හඳුන්වන්නේ. දැන් මේ මැප් එක දිහා බලන්න. මුළු ලංකාවම ලේ පැහැයෙන් රතු වෙලා ගිනියම් වෙලා තියෙන්නේ ඒ භයානක අනාගතයේ ආරම්භය සන්තුහන් කරමින්ද. ඔබට දැනෙනවද වෙනදට වඩා මේ පාර රස්නය වෙනස් කියලා? හුස්ම ගන්නකොට පෙනහළ තුළට යන්නේ ගිනියම් වාතය. රැයට නිදාගන්න ගියත් ඇඟ පිච්චෙනවා වගේ දැනෙන්නේ. මේ අපිට සුබාදහමෙන් ලැබෙන අවසාන අනතුරු ඇඟීම වෙන්න පුළුවන්. සප්ත සූර්යෝද්ගම සූත්‍රයේ විස්තර කළ ඒ මහා විනාශයේදී එක පිට එක ඉරවල් පායලා මේ මුළු පොළොවම අල්ලු වෙලා යන බව කියවුණා. අද අපිට දැනෙන මේ දැවෙන රස්නය මේ මහා ගින්නක පෙරහුරුවක් වගේ නේද? අපි දැන්වත් අවදි විය යුතුයි. හිතේ ගින්න නිවා ගන්න. අපට ලෝකේ ගිනියම් වෙද්දී අපේ සිත් තුළ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ ගිනි නිවා ගන්න අපි උත්සාහ කරමු. සබාදාමට ගරු කරන්න. මේ රස්නයෙන් බේරෙන්න තියෙන එකම සෙවන ගහක් කොලක් විතරයි. තියෙන එක ගහක් හරි බේරගන්න. ජීවිතය ගැන සිතන්න. මේ දරාගන්න බැරි දාහය අපිට මතක් කරලා දෙන්නේ ලෝකයේ අනිත්‍ය බවයි. දිය බිඳක් බොන වාරයක් පාසා මේ විපත ගැන කල්පනා කරන්න. මේක නිකම්ම කාලූනික වාර්තාවක් නෙමෙයි. මේ අපේ අස්පනා පිටම සිද්ධ වෙන දහමේ සත්‍යයි. මේ පණිවිඩ ඔබේ ආදරණීයන් අතර ෂෙයා කරන්න. මේ දැනෙන ප්‍රශ්නයට වඩා ඉදිරියට එන්න තියෙන විපත ගැන හැමෝම දැනුවත් වෙන්න ඕනේ.